දුහදරුවනි. මේ තරුණයෝ අපේ රටේ තියෙන මේ දේශපාලන විපරිතය තේරුම් ගන්නත් ඕන. මම මතක් කරන්න ඕන අනගාരിക ධර්මපාලතුමාව. එතුමා 18 වෙනි සියවසේදීත් මේ රටේ 21 වෙනි සතවර්ෂය ගැන හිතපු කෙනෙක්. එතුමා බුද්ධ ගයාට බේරගත්තා වගේම තවත් උතුම් වැඩක් කළා. ඒ තමයි බෞද්ධ පාසල් පිහිටුවීම. ඒ විතරක් නෙවෙයි. ලාංකික දරුවන්ට වෘත්තීය පුහුණුව දෙන පාසල් 52කුත් එතුමා පිහිටෙව්වා එදා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම කාර්බාන් තුරුවක් මේ රටේ දරුවන්ට දෙන්න එතුමා ඒ වෙලාවේ හිතුවේ එදාත් විච තත්ත්වය. ඊතරම්ම දුර දැකපු එපමණක්ම සේවය කරපු ධර්මපාලතුමා 1000 පිරිසක් මේ රට එපා කෙරෙව්වා. එතුමාට රට එපා කරලා රටින් පැන්නුවා ඉන්දියාවට ගියා. එතුමා මිය ගියෙත් ඉන්දියාවට. ඒ ධර්මපාලතුමාට. ඊළඟට මම මතක් කරනවා ඔබ අහලා ඇති ඊයේ ගුණසිංහ මහත්තයා 31 මේ රටට සර්වජන ඡන්දය බලය ලබා දෙන්න ඕන හැමෝටම කියලා දැඩිව පෙනී සිටිය කෙනෙක් තමයි ගුණසිංහ මහත්තයා. 31කට කලින් සල්ලි තියෙන ධනවත් අයට විතරයි. ඒ නිසා දුප්පත් පොහොසත් ભેදයක් නැතුව කාටවත් සර්වජන ඡන්දය දෙන්න ඕන කියලා මෙතුමා සටන් කළා. නමුත් දුප්පත් මිනිසුන්ට සල්ලි වලට බොරු කියලා රවට්ටලා ඡන්දය ගනිමු කියලා අනික් නායකයෝ මේ සර්වජන ඡන්ද බලයට විරුද්ධ වුණ කාලයක් තිබුණා. 1931 ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණා. ඊට පස්සේ මොකද වුනේ? ඒ සර්වජන ඡන්ද බලය දෙන්න ඕන කිව්ව ගුණසිංහ මහත්තයාව ගෙදර ඇව්වා. සර්වජන ඡන්දේ. ඊට පස්සේ බලන්න කන්නංගර මහත්තයා CWW කන්නංගර මහත්තයා මේ රටේ සියලුම ජනතාවට නිදහස් අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා නිදහස් අධ්‍යාපන පනත එතුමා පාර්ලිමේන්තුවට ගෙන